बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं अचिंतितम्पि भवति चिंतितम्पि विनश्यति මේ ලෝකේ කවේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ සංඝං शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि अचिंतितम्पि भवति चिंतितम्पि विनश्यति මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ කාර්යය කියන්න පන්සිල් සමාදන් වෙන්න නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමපන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාඨා වේරමණී සික්ඛාපදං සමාදි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමං තීති හොඳයි මේ ස්ථානයට වැඩම වදාළ ගෞරවනීය හාමුදුරන් වහන්සේ අපේ පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ මේ හිග්ගස්හෙන පෙත්තාවිල බෝහාමුදුරු අසල පින්කමේ ප්‍රධාන අරමුණ තමයි කලනි සැලෝන් හිමිකාරණියගේ සහෝදරයා වන දැනට ජපානයේ ජීවත් වන ඉසුරු සම්පත් මහතාගේ සෙනෙහබර බිරිඳ චතුරිකා මහත්මියගේ අද දිනට යෙදී ඇති උපන් දිනයේ නිමිත්තෙන් ඇයට සුභාසිංසන පැතීමටත් නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කිරීමට තමයි දෙපාර්ශවයේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට පවුලේ ඇත්තන්ට පින්පෙත් අනුමෝදන් කරන්න මේ විදිහේ පින්කමක් සංවිධානය කරගත්තේ සම්පත් මහත්තයාගේ සෙනෙහබර බිරිඳ චතුරිකා මහත්මියට නිදුක් නිරෝගී භාවයේ සපිරි දලදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය සූවිසි අනන්ත බුදුගුණේ බලය පෙත්තාවිල බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පුණ්‍යානුමෝදනා කරනවා නිරන්තරයෙන් උපකාර කරන සුමන සමන් දිවි හාමුදුරුවන්ගේ දිව්‍යානුභාවය තේජානුභාවය වැඩි දියුණු වේවා ඒ වගේම මේ ස්ථානයට වැඩම වදාළ මටත් ගෞරවනීය මහා සංඝරත්නයටත් පින් අයිති වේවා දවස් කිහිපයකට එහාදී මියගිය මෙතන ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ යුඑම් රංජිත් ප්‍රනාන්දු මහතාට පින්පෙත් අනුමෝදන් කරනවා කමිඳු ගයාසාන් සහෝදරයාට සිතුවිල්ලකින් හරි උපකාර කරපු සියලු දෙනාටත්
මූලික දායකත්වය දක්වපු කලණි සලෝන් හිමිකාරණී කලණි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉසුරු සම්පත් මහත්මයා ඇතුළු සියලු දෙනාටත් ගයාත්‍රි අනුශිකා මෙනිවිය ඇතුළු පවුලේ සැම අනුරේක නායක ඇතුළු පවුලේ සියලු දෙනා ඉරාන් මනෝජ් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් පෙත්තාවිල බෝධිපාරකාර මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම සුපුරුදු පරිදි මං යන තැනට බණ අහන්න හැමතැනම හොයාගෙන යන මේ ප්‍රදේශයේ සත්පුරුෂ අපේ තරුණ දරුවන් සෙනෙහබර අම්මලාට තාත්තලාට දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනු පින්නතුනි අද මේ බණ පින්කමක් සංවිධානය කරගත්ත අවස්ථාව තුල බණහඬ කලින් ඔයත්ෝ කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා බණහඬ කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා පළවෙනි කාරණය තමයි මෙතන ඉතින් මට තේරෙනවා හොඳේ කට්ටිය හරි අපහසුයෙන් ඉන්නේ කියලා පාරෙත් ඉන්න ඕනේ ඉඳ ගන්න මොකද ඉතින් කරන්නේ අපහසුයෙන් නමුත් කමන්නේ මේ බොහොම පුංචි වෙලාව ඉන්න ධර්ම ශ්‍රවණයට ප්‍රථම මේ අද මේ වගකීම මේකේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ ජීවිතේ මේ සංසාරේ කවදාන මේ ජීවමානව මිනිස්සුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච සංසාරය අය කවද පෙත්තාවිල බොහාමුදුරෝ ගාව බණහන් රම්බේ ඒවා හරි අඩුවෙන් ලැබෙන ඒවට සංසාරේ පින් කරලා තියෙන්න ඕන මෙතන කරන මොන ප්‍රාර්ථනාවද ඉෂ්ට නොවේ මෙතන පතන මොන පැතුමද මල්පල ගෙන්වෙන්නේ නැත්තේ මතක තියාගන්න මේ පුණ්‍ය භූමිය තුල මිනිස්සු කොච්චර වැඳලාද මිනිස්සු කොච්චර යහපත් දේ පතලා ප්‍රාර්ථනා කරලාද ඒ හින්දා මම මේ අම්මලාට තාත්තලාට බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ මේ හම්බෙච්ච අවස්ථාව තුල හිතවල තියෙන්න ඕනේ මෛත්‍රී සහගත සිතුවිලි ඔය කතකම එහෙමනම් තියාගන්න එපා මේ වෙලාවේ හිතවල තියෙන්න ඕනේ අප්‍රමාණ කරුණාවක් මොකක් කෙරෙහිද වෙනතුනේ හිතවල තියෙන්න ඕනේ නිමිච්ච ගතිය තියෙන්න ඕනේ හිතවල හරි සමාධියක් තියෙන්න ඕනේ අර නපරෝ පරං නිකුබ්බේද ඥාති මඤ්ඤේත කත්ත ජිනං කංචි කිසිවෙකුට වෛර නොකරේවා නින්දා නොකරේවා අවමන් නොකරේවා මෙතුවක් කල්ලොය හිත්වල තිබ්බනම් කොහේ හරි වෛරක්කාරයෙක් හිටියනම් ඒ වෛරක්කාරයා අයින් කරගන්න ඕනේ ඔයත්තන්ගේ කාගේ හිතේද පින්නතුනේ වෛරක්කාරයෙක් නැත්තේ ඔය කියනව නේද ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා මෙලහටම ඔය හිතවල නැද්ද කියනව නේද පින්නතුනේ කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා කියනවනේ දසම එකවත් වෛරයක් තියාගන්න එපා වෛරය නැති කරන්න පුළුවන් කාගෙන් වෙනති වෛරය නැති කරන්න පුළුවන් අර කාට කෙරුවත් කරන්නේ කියලා කෙනෙක් ඉන්නවනේ ඒ මනුස්සයාට කරපු දවසට විතරයි වෛරය නැති කරන්න පුළුවන්
මොනා කරපු දවසට මෛත්‍රී කරපු දවසට ආශිර්වාද කරපු දවසට වැඩිපුරම ලංකාවේ දැන් ඔය ප්‍රසිද්ධ දේවාලයක් නේද සීනිගම මෙහෙත් ඇවිල්ලා කියනවත් දන්න අර කට කෙලවියන් කියලා මිනිස්සු වැඩිපුරම මං ඉතින් මේවා කියලා මට මොනා කරයිද දන්නේ නැහැ ඉස්සරහට කියලා දානවා ඉතින් ආයෙ මේට බණවලට කියන එකකුත් නැහැ වැඩිපුරම සීනිගම ගිහින් මිනිස්සු මොකද්ද කරන්නේ සෙත් පතනවද හැඹරියම්ම කියලා කියනවනේ කියනවනේ කකුල් කැඩියන් කියලා කියන්නේ නැද්ද කොරවයන් කියලා පඳුරු ගැට ගන්න කාටද මේ පැතිවලත් එහෙමද නැහැ පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ වෙනතනේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා මැරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න අනුන්ට වෛර කරන එක නවත්තන්න මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න අපිට ඉදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද කකුලෙන් ඇදපු උදවිය නැද්ද ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද කසාද බැඳපු දා ඉඳන් ගෙනහිලිකම් කරපු නැන්දම්මලා නැද්ද ගෙදර ආපු දා ඉඳන් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැද්ද රස්සාවත් එක්ක එපා කරපු යාළුවෝ නැද්ද ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයෝ නැද්ද ඔය ජීවිතය අපිරිය වෙන තරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති බොහොම කරුණාවෙන් දේශනා කරන් සත්පුරුෂ පින්නතුනි පොළු තියපු මිනිස්සු ඇති නැද්ද සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැතිවල ඉල්ල ගත්තාම ටිකක් දෙනවා හොරයි ඔය සමහරව ඉන්නවනේ කියනවනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි ඇයි ගන්න බැයි නම් දෙන්නේ 500යි අරගෙන ඕන තරම් දෙන්නේ ඔයත්න්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද එකපාර නෙමෙයි දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද බොරු පොරොන්දු දීපු මිනිස්සු කොච්චර ඉන්නවද අප්‍රසන්න කරපු මිනිස්සු කොච්චර ඉන්නවද බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ මිනිස්සුන්ට අල්ප මාත්‍රයකින්වත් වෛර කරන්න එපා මිනිස්සුන්ට අහිතක් පතන්න එපා මිනිස්සුන්ට දෝෂයක් නගන්න එපා ඇයි පින්නතුනි මෙහෙම කරන්න එපා කියන්නේ මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද බල්ලොන්ට මෛත්‍රී කරේ මෛත්‍රී වඩන්න පුළුවන් සතෙක් කියමු බලන්න මොන සතාටද මෛත්‍රී වඩන්න පුළුවන් මෛත්‍රී වඩනවා කියන්නේ අමුතුවෙන් කරන එකක් එහෙම නෙමෙයි මැරෙන්න කලින් මේ කැත ගති නවත්තලා මැරෙන්න ඕනේ හේතුවක් තියෙනවා සංසාරේ පින්නතුනි හරි කාලෙකින් අපි මිනිස්සු වෙලා උපදින්නේ දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න ලබනාත්ම කවුරු වෙලා උපදී කියලාද
එහෙම සැකයක්වත් නැද්ද? කල්ප ගාන යනකම් මිනිස්සු වෙලා උපදින එකක් නෑ. හේතුව අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම ඕකේ රැඳෙන්නේ කොච්චරක්? ඒ වගේ බොහොම පොඩි ප්‍රමාණයක් පින්නත් මිනිස්සු වෙලා උපදී කල්ප ගානක් යනකම් ආය අපි මිනිස්සු වෙලා උපදින එකක්. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ගැටලුවක් තියෙනවා. මේකෙන් තේරෙන්නේ නැහැ හොඳ. මට දෙනකොට කතා කරනවා පින්නතුනේ හෙට ලෝක සුදු සැරෑටි දිනේ මං හිතන්නේ. හෙට එක අපේ ඇස්පේන් නැති තරුණේ කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිස්සුන්ට මේක ගිහින් අද කියන්නේ. දැන් මේ එනකොට කතා කරේ ඔය බොහොම ළඟින් ඇහැලිය ගොඩට එහයින් කතා කරේ. මිනිස්සුන්ට කියන්නේ ඇස්පේන මිනිස්සු හරි පින්වන්තයි. ඇස්පේන නැති මිනිස්සු පව්කාරයි කියලා කියනෝ නෙමෙයි හොඳ. හැබැයි මේ මිනිස්සුන්ට ඇස් දෙකේ වටිනාකම තේරෙන්නේ. තේරෙනවද ඇස් දෙකේ වටිනාකම? ඔක තේරෙන්න පේන්න දෙන්න ඕනේ. ඔය තරුණයා කියනවා හාමුදුරුවන්ගේ බණ පුදුම විදියට මං අහනවා. සංසාරේ කරන එකම ප්‍රාර්ථනාව මොකක්ද? ඔය මේ කණෙන් අහපු ඔය කටින් කියපු බණ කියපු හාමුදුරුවෝ සංසාරේ කවදා හරි දැහැට දකින්න ඕනේ. තියෙන ප්‍රාර්ථනාව අපිට ඔගේ වටින මං කියන්නේ මේ මම දකින්න එකක් නෙමෙයි. මොකක් හරි මේ ලෝකේ දකින්න එකක් ගැන සංසාරේ හැමදාම ඇස් පේන්නේ නැහැ පිටුතුනේ. ඒවා හරි කලාතුරකින් පිහිටන දේවල්. ඕකේ වටිනාකම තේරුම් ගන්න. ඉන්ද්‍රියන් පිනවන්න වැඩිපුරම පිනවන්න මොකේද? අපේ යහපතට, අනේකගේ යහපතට, අපේ ආධ්‍යාත්මේ විමුක්තියට. මොකක්ද ආධ්‍යාත්මේ විමුක්තිය? තේරුම් ගන්න පුළුවන් පොඩි කාලයයි තියෙන්නේ. දැන් මේ එක්කහුව වෙලා ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනාම දන්නවනේ ඔය ඉපදිලා ඉන්නේ කියලා දන්නවනේ. මෙතන කවුරුවත් නැහැ මේ ඉපදිලා ඉන්නවා කියලා දන්නේ නැති කවුරුත් සේරම දන්නවා. කවුද දන්නේ ජරාවටපත් වෙනවා කියලා? වයසට යනවා, ලෙඩ වෙනවා. ඔක නොදන්න කෙනෙක් ඉන්නවා. ඔක නොවිච්ච කෙනෙක් ඉන්නවා. මැරෙන්න කලින් මිනිස්සු ඉගෙන ගන්න ඕනේ ජරාවටයි ව්‍යාධියටයි පත් වෙනකොට. ජරාවටයි ව්‍යාධියටයි පත් වුණාම මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. මොනවාද නැති වෙන්නේ නැත්තේ? ජරාවටයි ව්‍යාධියටයි පත් වුණාම හැම එකක්ම නැති වෙනවා. පළවෙනි එකටම තමයි අපිට නැති වෙනවා අපේ කැමති දේවල් අපිට නැති වෙනවා. දැන් අපි හිතමු ක්ලිනික් එකට යන්න වෙනවා. ව්‍යාධියටපත් වුණා. අපි සැලුන් එකට ගිහිල්ලා ක්ලිනික් එකට යනවා. මිනිස්සු කැමැත්තෙන් තමයි දැන් මෙතන අද ඉඳගෙන ඉඳලා ගියපුවාම නේ දැන් මේ වැහි පොදටත් එක්ක අපි හිතමු මිනිස්සුන්ට කෝපි ටිකක් කහට ටිකක් බොන්න හිතුණා කියලා. නේ අපේ තරුණයන්ට සිගරට් එකක් බොන්න හිතේ. තාත්තලාටත් ඔය
සිගරට් බීඩියක් සිගරට් එකක් මේ පැතිවල බොන්න නැති වෙදි මං කියන්නේ අනික් පැතිවල එහෙමයි බොන්න හිතේ මිනිස්සු බත් කයි ව්‍යාධියටපත් වුණාම මොකද වෙන්නේ මේ කැමැති දේවල් කරන්න බැරුව යනවා දැන් ඔයත් අද බණට එන්න කලින් ඔය ඇඳුම අරගෙන බැලුවේ නැද්ද මේක මැච් වෙනවද සෙට් වෙනවද මේක නැතුව වෙන එකක් අඳිනවද මේක හොදලා නැද්ද මැදලා නැද්ද නේ මේක ඇඳේ නැහැ මේක අද කොහොම තියනව නේද ගත්තාම නිකන් කීපයක් බලනවා ව්‍යාධියටපත් වෙච්ච ගමන් මොකද වෙන්නේ දැකලා තියෙනවද අර ටිකක් අමාරු වුණාම කවුරු හරි ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් නෙමෙයිද අපේ විලි වහ ගන්න වෙන්නේ ව්‍යාධිය තරම ව්‍යාධියට පුළුවන් පින්නතුනි අපේ අඳින ඇඳුම වෙනස් කරන්න බැරිද පුළුවන් මේ කාටවත් පුළුවන් ද නොනා ඉන්න පුළුවන් සුමාන දවසක් නොනා හිටියේ ව්‍යාධියට පුළුවන් අපේ පිරිසුදුකම අපේ හරි කැමැත්තෙන් නාන්න අපිව නාවන්න නැතුව තියන්න පුළුවන් බැරිද මොකේද ව්‍යාධියට පිනතුනේ ව්‍යාධියට පුළුවන් ඔය අපි හදාගත්ත ගෙදර දැන් සමහර විට දැන් අපි මෙහෙම කියමුකෝ ළමයි අද බණට එනකොටත් සමහරු ළමයි පන්ති ඇරලා එනකන් සමහර අම්මලා කොහෙවත් යන්නේ නැහැ නේ ස්කූල් ටයිම් එකේදී මොන වැඩ තිබ්බත් යනවා ඒකේ වෙනසක් කරන්නේ නැහැ නමුත් පින්නතුනේ ව්‍යාධියටපත් වුණාම පුළුවන් ද මේ ළමයා එනකන් යන්න බෑ සියල්ල නවතිනවා තියටර් එකට මිනිස්සු ගන්නකොට කොහොමද ගන්න අපිට කැමති ඇඳුම සිලෙක්ට් කරන්න පුළුවන් සුදු සරමයි ෂර්ට් එකයි ගේන්න වෙනවා ඊට පස්සේ මේවත් තේරුම් ගන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ අපේ කැම බීම ටික කාටද වෙනස් කරන්න පුළුවන් ව්‍යාධියට පුළුවන් අපේ ඇඳුම අපිට කැමති රත්තරන් බඩු තියා කිසිම දෙයක් දාගෙන ස්පිරිතාලේ ඉන්න පුළුවන් දැන් කියන්න බලන්න ව්‍යාධියට මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ වෙනතුනේ ව්‍යාධියට අපිත් වෙනස් වෙනවා ව්‍යාධියට පුළුවන් අපිට අපිව නැති කරන්න බුදුරු දේශනා කරේ ඒකයි ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධිය කියන්නේ හරි දුකක් සල්ලි තිබ්බට දැන් වැඩක් තියෙනවා දරුවෝ හිටියට වැඩක් තියෙනවා බිරිඳ හිටියට වැඩක් තියෙනවා ව්‍යාධියට පුළුවන් පින්නතුනේ දැන් හිතන්න දැන් මේ මගේ අත මට මේ මේසේ උඩ තියෙන මේ වට්ටිය ගන්න බැරි වෙන දවසක් එන්න ව්‍යාධිය අපේ හාමුදුරුවෝ කෙනෙක් අපවත් වුණා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ මේ වයසට යනවා ලෙඩ වෙනවා කියලා එහෙම තේරුම් ගන්නව නම් ඔය කැත විදියට හැසිරෙන්න උන්වහන්සේට පින්නතුණිය අර දරුණු පපු අමාරුවක් තිබ්බා දන්නව නේද අර පපු අමාරුව හැදුනහම අර දිව යට තියෙන පෙත්තක් තියෙනවා හාමුදුරුවෝ අපවත් වෙලා හිටියේ අර මේසේ උඩ හාමුදුරුවෝ ඇඳේ කෙළවරේ හිටියේ ඇඳ ගාව මේසේ උඩ තියෙනවා අර බෙහෙත් ටික බෙහෙත් එක දිහාට අත දික් කරගෙන තමයි හාමුදුරුවෝ අපවත් වෙලා හිටියේ ව්‍යාධිය තරම ව්‍යාධියට මොකද්ද තීරණය කරන්න බැරි දැන් මේ බින්නතුන් කැමතිද ඉඳගෙන ඉන්න තැන් වල කෙල ගහන්න කැමතිද ව්‍යාධිය හැදුනොත් එහෙම ව්‍යාධිය තමයි ඉන්නේ මිනිස්සුන්ට මං කියන්නේ මේ
මේ ඇගේ මොකක්ද අපි මේ නඩත්තු කරන්නේ? මං ගියා ඔය ත්‍රිකුණාමලේ බණකට කියනකොට මාව එක්කන් ගියා අර මිනි කපනවා බලලා දිනවා. මිනි කියන්නේ මල කඳක් කපනවා. මල් ශාලාවකට ගියා. වෙනදුනේ කපලා මේ බඩ පණි පැත්තට පෙරලලා. මේ කහ පාට ලේ ගෑවිච්ච මේ අගල් එකමාරක දෙක මේ තට්ටුවක්. මට මගේ ඇඟ අත ගන්න හිරිකිද හිතුණා. මේ නවානුවක් ව්‍යාධීන්ගෙන් රෝගයෙන්ගෙන් පිරිච්ච මේ ඇඟ මේ ඉන්ද්‍රිය පහ සතුටු කරන්න නෙමෙයි හැම එකක්ම කරන්නේ. කරජකේ මාංශකේ නඩත්තු කරන්න නෙමෙයි වෙන මොකේද? මිනිස්සු හැම එකක්ම කරන්නේ මේ ජරහන්ත ශරීරේ පාත්තගෙන යන්න. මොකටද මරාගන්න? මොකටද එදිරිවාදීකම් පිරිමහන්? මොකටද වෛරක්කාරකම් පිරිමහන්? මේ ජරා ගොඩ මේ ඇඟ මේ මස් ටික නඩත්තු කරන්න. ජීවිතය හරි අවබෝධයෙන් ඉන්න. වෙනත් නේ අපිට සිද්ධ වෙනවා දවසක මේ ව්‍යාධිය හැදුනහම අර දැකලා තියෙනවද ඇඳගාව බකට් එකක් තියාගෙන කෙල ගහනවා. සල්ලි තියෙන මිනිස්සුන්ට ඔහම කෙල ගහන්න වෙන්න ඒ මිනිස්සු කාටද කෙල ගහන්නේ? දැකලා තියෙනවද ඉන්න තැන මල මුත්‍රා කරන උදවිය දැකලා නැද්ද? සල්ලි තියෙන මිනිස්සුන්ට ඕක වෙන්නේ නැද්ද? ඕන්නම් අර පැම්පස් එකක් අඳ වෙච්චරයි. වෙන මොකද්ද? කියමු බලන්න ව්‍යාධියට දුප්පත්කම පොහොසත්කම බලපාන. මේ අපි මෙහෙම මැරෙන මිනිස්සු වෙනදුනේ. මොකටද ඔය අඬ දබර කන් තියාගන්න? අර මේ පැතිවල ගෙවල් වල දබර වෙනවද නැත්ද මම හිතා. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති නැද්ද? මේ පැතිවල නැති ඇති මං කියන්නේ බොහෝ පැතිවල අම්මලා බැනුම් අහලා තියෙනවා. මොන වේසිද ඇති හැටි කුටි කාලා ඇති. තඩි ගහන්න නැද්ද ගෙවල් වල පොඩ බැරි වෙච්ච ගමන් කවුද? මේ අම්මලාට ඔය ජීවිතේ වැඩිපුරම කුණු හarpෙන් බැලලා තියෙන කවුද? අනේ මම නිකන් කියනවට කල්පනා කරන්න කොහොම ඉඳගෙන ඉන්න ගම.